අපි චිකන් ටික සෝදාගෙන මෙන්න මේ විදිහට මේ හට්ටියට අපි දාගන්න. එතකොට මේ මධ්‍යම ප්‍රමාණයේ කෑලි තමයි කපාගෙන තියෙන්නේ. එතකොට මිරිස් 3-5 හොඳට මේකට උනනවා. ඊට පස්සේ මම මේ මස් එක හදන්න එහෙම නැත්නම් චිකන් කරේ අරන් තියෙනවා. මෙන්න මේම සියඹලා ටිකක් දිය කරලා අරන් තියෙනවා. සියඹලා පිකි 6ක් විතර දිය කරලා අරන් තියෙනවා. ඊට පස්සේ ඉඟුරු මේ විදිහට වංගෙඩි දාලා කොටලා අරන් තියෙනවා. රම්පේ, කරපිංචා, සුදු ලුණු මෙන්න මේ විදිහට අරන් තියෙනවා. මෙන්න මේ විදිහට අපි තාච්චියේ ලිපේ තියාගන්නවා. ඊට පස්සේ මම මේ හදන්නේ මිරිස් 3-5 හොඳට බෙද ගන්න. මෙන්න මේ විදිහට අපි හොඳට මිරිස් 3-5 ටික බෙද ගන්න. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම ඒ බෙදගත්ත මිරිස් 3-5 ටික අපි මෙන්න මේ විදිහට චිකන් එකට දාලා මේක හොඳට අනනවා. හොඳට 3-5 අත ගන්නවා. ඊට පස්සේ අපි මේකට එකතු කරන්න පුළුවන් සියඹලා ටික. මෙන්න මේ සියඹලා ටික අපි මේකට එකතු කරනවා. ඊට පස්සේ අපි මේකට ලුණු ස්වල්පයක් එකතු කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තෙල් ටිකක් දාලා මේ ඇතිලි අපි රත් කරගන්නවා. ගම්මිරිස් අපි මෙන්න මේ විදිහට ගම්මිරිස් ස්වල්පයක් එකතු කරනවා. මෙන්න මේ විදිහට තෙල් පැහිගෙනදී අපි මේකට එකතු කරනවා කරපිංචා ටික. ඊට පස්සේ ඉඟුරු ටික එකතු කරනවා. තෙල් ගොඩක් අපි දාන්නේ නැහැ මොකද මේ මස් වල තෙල් තියෙන හින්දා අපි දාන්නේ තෙල් ගොඩක්. ඊට පස්සේ අපි දැන් මේකට එකතු කරගන්නවා අර මිරිස් 3-5 අත ගාගත්ත චිකන් ටික. මේක වතුර චූට්ටක් තමයි දාන්නේ. ඊට පස්සේ මේකට අපි නිදහස ඉදෙන්න දෙනවා විනාඩි 20ක් විතර. ඊට පස්සේ අපි මේක හොඳට වහලා මෙන්න මේ විදිහට හොඳට වහලා තියෙනවා. මේ තියෙන්නේ ඊටාත්ම රසවත් ලෙස හදාගත්ත චිකන් කරිය. ඒත් එක්ක මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක
කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලා. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටියට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම තමයි මේ කුක් මාස්ටර් නාලිකාව තුලින් මෙවැනි වීඩියෝ එකක් කරන් ඊළඟ සතියේත් ඔයාලා හමුවට එනවා. එහෙනම් රැඳී සිටියට බොහොමත්ම ස්තුතියි.